කැසීමක් ආවම ටිකටම කැසුවම සනීපයක් දැනෙන්නේ ඇයි? අපි හැමෝම අත්විඳලා තියෙනවා ටීවී බලනකොට හෝ පොතක් කියවද්දී හුඟක් සෙමෙන් දැනෙන කැසීමක්. අපි පළමුව එය නොසලකා හරිනවා. හැබැයි ඒත් එක්කම ටික ටික නතර කළ නොහැකි බවක් දැනෙනවා. සමහර විට එය තව තවත් තද වෙලා නැවත නැවත එනවා. ඇත්තටම මේ කැසීම කියන්නේ මොකක්ද? ඒක ඇඟ ඇතුළෙන් මෙන ඉතා සුළු වේදනාවක්. කුඩා අනතුරු ඇඟවීමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. කෘමීන් මදුරුවන් හෝ දූවිලි ඉවත් කරන්න අපේ මානව පරිණාමයට පෙර සිට පැවතෙන ආරක්ෂක ක්‍රමයක් තමයි මේක. මදුරුවෙකු සැපුවොත් ශරීරයේ සංඥාවක් නිකුත් කරනවා. එහිදී ශරීරයේ එක්තරා නාඩියක් සක්‍රිය කරලා ඒ පණිවිඩය මස්තිෂ්කයට යවනවා. ඉන්පසු අපිට කැසීමට ආශාවක් දැනෙනවා. කසනකොට කුඩා වේදනාවක් දැනෙනවා. එවිට සෙරටොනින් රසායනය නිකුත් වෙලා හොඳ හැඟීමක් අපිට දැනෙනවා. ඒක తాවකාලිකව කැසීමේ වේදනාව මකා දමනවා. තව තවත් රසායන නිකුත් වෙලා තවත් කැසීමක් අවශ්‍ය බව දන්වනවා. මේක තමයි කැසීමේ චක්‍රය. තව අමුතු දෙයක් තියෙනවා. කෙනෙක් කසනවා දැක්කම ඔබටත් කැසීමට හැඟීමක් දැනෙනවද? විද්‍යාඥයෝ කියන්නේ මේක මනෝවිද්‍යාත්මක හේතුන් නිසා සිදුවෙන බව. කැසීම අපට අපහසු වුණත් ඇත්තටම ඒ ආරක්ෂා වීමේ උපක්‍රමයක්. පුරාතන මානවයන්ට රෝග ගෙනෙන මදුරුවන් හෝ කෘමීන් ඉවත් කරන්න එය ජීවිත බේරූ හැඟීමක්. කසන එකේ සතුට මොහොතකට හොඳයි. හැබැයි හැම විටම එය නියම විසඳුමක් නම් නෙවෙයි. ඔබට ඉදිරියට කසන හැඟීමක් ආවොත් මතක තබා ගන්න. ඔබේ සම නාඩි සහ මස්තිෂ්කය කියන අවයව අතර වැදගත් පණිවිඩයක් හුවමාරු වෙනවා කියලා.